ආයුබෝවන් සුබ දවසක්. ටික දවසකට පස්සේ අද අපි අලුතෙන් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයගොල්ලන්ට අපේ නිවාස සැලසුමක් ගැන. ස්ටුඩියෝ YD අපි තීරණය කළා අපි අපේ YouTube channel එකට අරගෙන එන්න ඕන කියලා වීඩියෝ මාලාවක් සාමාන්‍යයෙන් ඔගොල්ලෝ ඒ කියන්නේ අපිව බලන අපිත් එක්ක එකතු වෙලා ඉන්න අය කැමති විදිහේ එක එක ආකාරයේ විවිධ ආකාරයේ අපි නිර්මාණය කරන ලද නිවාස වල සැලසුම් ටිකක් ඔයගොල්ලන්ට පෙන්වන්න ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න ඕනේ කියලා ඔයගොල්ලන්ට අරගෙන ආපු මේ නිවසේ මගේ සේවාදායකයා. ඔහු හංගල ප්‍රදේශයේ පුද්ගලයෙක්. ඔහු නමින් උපුල් කුමාරගේ. ඔහු මාව සම්බන්ධ කරගෙන කිව්වා ඔහුගේ ඉඩමට නිවසක් නිර්මාණය කරගන්න ඕනේ කියලා. ඒ අනුව මම ඔහුගේ විස්තර අහනකොට ඔහු කියපු විදිහට ඔහුගේ දැන්ටමත් පදිංචි වෙලා ඉන්න නිවසක් මේ ඉඩම තුල භූමිය තුල තියෙනවා. ඒ තියෙන නිවස සම්පූර්ණ ඒක ටික කාලයක් නිර්මාණය කරලා තියෙන නිවසක්, ටිකක් පැරණි නිවසක්. ඒත් හොඳ තත්ත්වයේ තියෙනවා සාමාන්‍යයෙන්. ඒත් ඔහුට අවශ්‍ය වුණේ ඒ නිවස ගලවලා අයින් කරලා, ඒ නිවස සම්පූර්ණයෙන්ම අයින් කරලා තවත් අලුත් නිර්මාණයක්, අලුත් විදිහේ මේ ඩිසයින් එකක් කරගන්න. ඔහුගේ අවශ්‍යතාවයන් ගැන මම ඔයගොල්ලන්ට දැන් කියන්නම්. ඔහුගේ අවශ්‍යතාවයන් තමයි කාමර 3ක නිවසක් තමයි ඔහුට අවශ්‍ය වුණේ. කාමර 3ක් ඔහුට අවශ්‍ය වුණා. ඒ වගේම ඔහුට ඕන වුණා ඔෆිස් රූම් එකක්. ඔහුගේ කාර්යාල කටයුතු, ඔහුගේ වැඩ කටයුතු කරගෙන යන්න ඔහුට ඔෆිස් රූම් එකක් ඕන වුණා. ඊට අමතරව ඔහුට හොඳට පහසුකම් තියෙන බාත්රූම් එකක්. ඒ වගේම කැම කාමරේ, කුස්සිය, සාලේ, ඊට පස්සේ කාපොච් එකත් එක්ක වැලන්ඩ එක කියන දේවල් තමයි ඔහුගේ රික්වයර්මන්ට් එක උනේ. ඔහුගේ රික්වයර්මන්ට් එක අපි මුලින්ම කරන්නේ සාමාන්‍යයෙන් අපි නිර්මාණයක් කරනකොට කරන්නේ ඔහුගේ ඉඩම බලන එක. ඔහුගේ ඉඩම බලලා ඔහුගේ ඉඩමේ මෙෂර්මන්ට් අරගෙන, ඒ කියන්නේ අපි ෆිසිකලි කොහොමද ඉඩම තියෙන්නේ ඒ හැමදේම මෙෂර්මන්ට් ගන්නවා. ඒ විදිහට මෙෂර්මන්ට් අරගෙන ඇවිල්ලා මේ අපි ඒවා අපේ කම්පියුටර්ස් වලට අපි මේ උපකරණ වලට සටහන් කරගෙන ඊට පස්සේ මම ඔහුත් එක්ක කතා කරලා තවත් වැඩි දුණු විස්තර ඔහුගෙන් අදහස ඔහු කොහොමද හිතන්නේ මේ දේවල් ගැන අහලා මේ දැනගත්තා. ඒ දේවල් වලදී මට තේරුණා ඔහුට ඕනේ උනේ ටිකක් අපි කලින් ඔයගොල්ලන්ට මේ channel එකේ අරගෙන ආවා වගේ නිවසක් නෙමෙයි ඔහුට ඕනේ. ඔහුට ඕනේ ටිකක් වෙනස් විදිහේ නිවසක්. ඒ කියන්නේ ඔහුට ඕනේ ටිකක් වහල්වල් තියෙන, ඊට පස්සේ ටිකක් ඒ කියන්නේ තනි තට්ටුවේ නිවසක් වුණාට බිත්ති ටිකක් ඉස්සිලා තියෙන, ඒ කියන්නේ ලොකු ජනේල් දොරවල් තියෙන ඒ වගේ මේ කියන්නේ නිවසක් තමයි ඔහුට ඕනේ. ඒ වගේම ඔහුට විශේෂ දේවල් තව ඔහු ආස විදිහේ දේවල් දෙකක් තුනක් ගැන කිව්වා. මම මේ දේවල් ගැන ඔයගොල්ලන්ට තව ඉස්සරහදී මේ වීඩියෝ දාමුත් එක්ක 3D images උත් එක්ක මම ඔයගොල්ලන්ට මේ දේවල් ගැන කියන්නම්. දැන් අපි බලමු මේ නිවස කොහොමද හැදිලා තියෙන්නේ කියලා. මේ නිවසේ ලේඅවුට් එක මොන වගේද කියලා. මේ නිවසේ ලේඅවුට් එක ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ නිවසට වඩා තරමක් උඩින් තමයි ඔහුගේ මාර්ගය, ප්‍රවේශ මාර්ගය තියෙන්නේ. ප්‍රවේශ මාර්ගයේ නම් පොඩි බෑවුමකින් තමයි මේ ඉඩමතුවට ඇතුල් වෙන්න ඕනේ. මේ ඇතුල් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේ පොළොව මට්ටම ඒ විදිහටම තියාගෙන තමයි මේ නිවස නිර්මාණය කරන්නේ. මොකද මේ නිවසේට වඩා පාද උඩින් තිබුණා කියලා ඔහුට කිසිම එකකින් කරදරයක් වෙන්නේ නැහැ. ඔහු දැන්ටමත් ඒවැ රිටර්නින් වල දාලා තාප්ප හරි ගසගෙන මේ දේවල් ඔහු දැන්ටමත් කරගෙන තියෙනවා. ඒක හින්දා අපි මේ දේවල් වෙනස් කරන්න යන්නේ නැහැ. මොකද ගෙබිමක් උස්සනවා කියන්නේ අපි ඇත්තටම කියනවා නම් වියදම වැඩි කර ගන්නවා කියන එක. මොකද ගෙබිමක් උස්සනකොට අත්‍යවශ්‍යම ෆවුන්ඩේෂන් එක ටිකක් ඉස්සෙනවා. ෆවුන්ඩේෂන් එකට වැඩි
කියන්නේ මැටීරියල් ප්‍රමාණයක් යනවා. ඒ වගේම තමයි ෆවුන්ඩේෂන් එක ෆිල් කරන්න ඕනේ. ඒ ෆවුන්ඩේෂන් එක ෆිල් කරන්න තවත් ලොකු මැටීරියල් ඒ කියන්නේ ප්‍රමාණයක් යනවා. දැන් මැටීරියල් වල ගන්නොත් එක්ක එතකොට අපි ෆවුන්ඩේෂන් එක ගොඩක් උස්සන්න ගියේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට විතරයි උස්සගන්නේ. දැන් මම දකින විදිහට සමහරක් වෙලාවට ගොඩක් අය කරන වැරද්දක් තමයි ඔවුන් තීරණය කරනවා නිවස නිර්මාණය කරනකොට මම පාද මට්ටමටම මේ නිවස නිර්මාණය කරන්න ඕනේ. පාදට වඩා උස වෙන්න නිවස නිර්මාණය කරන්න ඕනේ. උඩ තියෙන විශාල ඉඩමක් ඒ වගේම ඉඩම තුල උට හොඳට අවශ්‍යතාවයන් තියෙනවා, ඉඩ පහසුකම් තියෙනවා. ඒත් ඔහු තීරණය කරනවා මම පාදට වඩා මම මේ නිවස උස්සනවා කියන්නේ. මම ඕනකට වඩා මේ නිවස උඩට හදනවා කියන්නේ. එහෙම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද එහෙම අවශ්‍ය වෙන තැන්වලදී මේ වගේ කළාට ප්‍රශ්නයක් නැහැ. ඒත් අපි හැම වෙලාවෙදිම උපදෙස් දෙන්නේ අවශ්‍ය ප්‍රමාණයන් වලට අවශ්‍ය දේවල් වලදී ගැන විතරක් හිතලා. ඒ කියන්නේ වතුර ඇතුලට එන්නේ නැති වෙන්න, වතුර බහලා යන ප්‍රශ්න, ඒ පොළව හදා ගැනීමේදී තියෙන තත්ත්වයන් වගේ දේවල් ගැන විතරක් හිතලා ෆවුන්ඩේෂන් එක උස්ස ගන්න කියලා. ඒ විදිහට ෆවුන්ඩේෂන් එක තමයි මේ විදිහට දාගෙන තියෙන්නේ. ඒ විදිහට ෆවුන්ඩේෂන් එක පොළොව මට්ටමට වඩා උස්සලා හදිගස්සගෙන නිර්මාණය කරගත්ත නිවසක් තමයි මේ තියෙන්නේ. මේ නිවස ගැන කතා කරනකොට මේ නිවසේ තියෙනවා කාපොච් එකක්. කාපොච් එක කියන්නේ ඒක වැලන්ඩ් එක විදිහටත් පාවිච්චි කරනවා. වැලන්ඩ් එකම තමයි වැලන්ඩ් එකේ එක කොටසක කාපොච් එක. ඊට පස්සේ ඉදිරිපස්සේ තව කොටසක් තියෙනවා. ඔහුගේ මේ එක පසකින් ඒ වැලන්ඩ් එක සම්බන්ධ වෙනවා. ඔහුගේ මේ ඔෆිස් රූම් එකට. ඒ වගේම මේන් ඩෝ එකට ආවරණයක් විදිහටත් ඒ වැලන්ඩ් එක පාවිච්චි කරනවා. ඒ වැලන්ඩ් එකෙන් අලංකාර පෙනුමක් මේ නිවසට ඇවිල්ලා තියෙනවා. මම කතා කරන්නේ මේ නිවසේ තියෙන සාලය ගැන. ආලින්දය ගැන. මේ නිවසේ තියෙන ආලින්දය ඔයගොල්ලන්ට බැලුවම පේනවා. ඒක විවෘත වෙනවා. ඒ ආලින්දයට විවෘත වෙනවා. ප්‍රධාන දොර තියෙන හදියම තියෙනවා. ඔයගොල්ලන්ට දැන් තිරේ ප්ලෑන් එක දිස් වෙනවා. මේ ප්ලෑන් එකේ තියෙන විදිහට ආලින්දයට විවෘත වෙනවා. ඔෆිස් රූම් එකෙන් එක දොරක්. මම මේ ඔෆිස් රූම් එක පාවිච්චි කරනකොට ඔෆිස් රූම් එකට දාලා තියෙන දොරවල් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. මොකද ඔෆිස් රූම් එකේ ඉඳන් නිවස ඇතුළට ලේසියෙන් ඇතුල් වෙන්නත් ඒ වගේම ඔෆිස් රූම් එකට පිටින් එන කෙනෙකුට අපි හිතමු කවුරු හරි කෙනෙක් ඔබව හම්බ වෙන්න එනවා කියලා. ඔහුට පුළුවන් ඔබගේ ඔෆිස් රූම් එකට ඇතුල් වෙන්න කලින් ඔබගේ වැලන්ඩ් එක හම්බ වෙනවා ඔහුට. වැලන්ඩ් එකේ ඔහුට ලොබි එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. වැලන්ඩ් එකේ පුටු තියලා ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. වැලන්ඩ් එකෙන් ඇතුල් වෙන්න පුළුවන් ඔෆිස් රූම් එකට. අන්න ඒ පහසුකම මම මේ නිවස නිර්මාණය කරනකොට ඔයගොල්ලන්ට ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි අනිත් විශේෂ කාරණේ මේ නිවසේ ඉඳන් නිවසේ තියෙන අපි දැන් කතා කරන්නේ මේ නිවසේ මේ ශාලය ගැන, මැද ශාලය ගැන. මැද ශාලයේ ඉඳන් කැම කාමරයට තරමක් පඩි දෙකක් විතර පල්ලෙහාට බැහැලා තමයි යන්න තියෙන්නේ. මොකද අපි එහෙම කරලා තියෙන්නේ ඔහුගේ මේ නිවසේ මේ ඉඩමේ හැඩයත් එක්ක ඉඩමේ හැඩය පිටිපස්සට යන්න පාත හැඩයක් තියෙන්නේ. එතකොට අපි මං කලින් කිව්වා වගේ අනවශ්‍ය විදිහට ෆවුන්ඩේෂන් එක උස්සන්න වගේ දේවල් යොදාගෙන නැහැ. ඒකේ වෙනුවට අපි යොදාගෙන තියෙන්නේ ෆවුන්ඩේෂන් එක පාත් කරන එක. ෆවුන්ඩේෂන් එක පල්ලෙහාට අරගෙන තමයි ඔහුගේ මේ කැම් කාමරය නිර්මාණය කරලා තියෙන්නේ. ඕපන් කැම් කාමරයක් තමයි තියෙන්නේ. මොකද ශාලයට සෑහෙන ලොකු ආච්චියකින් විවෘත වෙලා තියෙනවා ඔහුගේ කැම් කාමරය. ඊළඟ කොටසට යන්න පුළුවන්. ඒ කියන්නේ නිවසේ පිටිපස්සේ කොටසට යන්න පුළුවන්. කැම කාමරේ ඉන්න ඔහුට නිවස පාවිච්චි කරන්නත් කැම කාමරයෙන් එක පැත්තක තියෙනවා ඔහුගේ එක කාමරයක්. අනිත් පැත්තේ තියෙනවා ඔහුගේ මුළු තැන්කේ. ඒ දෙක අතරින් තියෙනවා ඔහුගේ බාත්රූම් එක. කොමන් බාත්රූම් එකක් විදිහට තමයි මේ බාත්රූම් එක අපි පාවිච්චි කරන්නේ. හොඳ ඉඩ පහසුකම් තියෙන බාත්රූම් එකක් මම නිර්මාණය කරලා තිනවා. ඒ වගේම කාමරවලත් ඔයගලන්ට දැන් ෆ්ලෝ ප්ලෑන් එක මේ ලේඅවුට් එක තිරේ පේනවා. මේ ලේඅවුට් එකේ තියෙන විදිහටම කාමරවලත් හොඳ ඉඩ පහසුකම් ඇතුව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කාමර 3කින් සමන්විත නිවසක් තමයි මේ ඔයගලන්ට පේන්නේ.
ඕගොල්ලන්ට අපි YouTube වීඩියෝ ඉදිරිපත් කරනකොට අපි ගොඩක් වෙලාවට උත්සාහ කරනවා අපි නිර්මාණය කරපු අපි ඩිසයින් කරපු නිර්මාණවල ත්‍රිමාණ සජීවීකරණ රූප විතරක් අරගෙන ඉන්න. මොකද ත්‍රිමාණ සජීවීකරණ රූප විතරක් අරගෙන ඉන්නේ මේ නිර්මාණය අපි ගොඩ වෙලාවට ඕගොල්ලන්ට අරන් එන්නේ අලුතෙන්ම නිර්මාණය කරන අපි අලුතෙන් නිර්මාණය කරන අපි අලුතෙන් සැලසුම් කරන නිවාසවල සැලසුම්. එතකොට මේ සැලසුම් වල මේ 3D මේ ඉමේජස් අරගෙන එන්නේ මොකද මේවා තාම සමහරක් වෙලාවට මේ නිර්මාණ මේ ගෙවල් තාම හදලා නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ කන්ස්ට්‍රක්ෂන් පටන් ගෙන නැති වෙන්න පුළුවන්. ඒ හේතුව හින්දා තමයි අපි ගොඩක් වෙලාවට ත්‍රිමාණ සජීවීකරණ රූප ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. මොකද මේ දේවල් වලින් අපි හිතන දේවල් හොඳට ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරලා පෙන්වන්න පුළුවන් හින්දා. අනිත් වැදගත් දේ තමයි අපි නිවාස සැලසුම් ඕගොල්ලන්ට පෙන්නනකොට අපි මේකේ තියෙන ඇත්තම ලේඅවුට් ප්ලෑන් එක බීම් සැලැස්ම කියලා අපි ඕගොල්ලන්ට අපි කියනවා. ඒ බීම් සැලැස්ම එක තමයි අපි ඕගොල්ලොත් එක්ක මේ ඕගොල්ලන්ට මේ දේවල් පෙන්නන්නේ. එතකොට ඕගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් කොහොමද මේ නිවාස සැලැස්ම නිර්මාණය වෙලා තියෙන්නේ කියන දේ ගැන ගොඩක් හොඳට. ඒක අපි හිතනවා ගොඩක් වැදගත් දෙයක් කියලා. මේ මොකද එහෙම නැත්නම් ඕගොල්ලන්ට ගොඩක් වෙලාවට අපි කියන දේවල් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි කතා කරන්නේ කොතනද කියන එක ගැන තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි හැමතැනම highlight කරලා ඔයගොල්ලන්ට පෙන්වන්න කටයුතු කරනවා. ඒකෙන් අදහස් කරන්නේ ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ට හොඳ වීඩියෝ එකක් හොඳ අදහසක් ගන්න පුළුවන් වෙයි කියන එක ගැන නිවාස නිර්මාණය කරන්න. මොකද අපි දන්නවා නිවාස නිර්මාණය කරන්න මේ නිවාස වල අපේ වීඩියෝස් බලන්නේ ගොඩ වෙලාවට අලුතෙන් නිවසක් නිර්මාණය කරගන්න ඉන්න කෙනෙක් නැත්නම් නිවසක් නිර්මාණය කරගෙන යන කෙනෙක් වැඩි දියුණු කරගන්න හිතන් ඉන්න කෙනෙක් ඒ වගේ අයට දෙයක් ගන්න පුළුවන් වෙන විදිහට තමයි අපි මේ වීඩියෝස් නිර්මාණය කරන්නේ. ඒක හින්දා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. subscribe කරන්න, අපේ වීඩියෝස් තව අයට share කරන්න කියලා අපි ඉල්ලනවා. හරි. දැන් අපි කතා කරමු අදිත් මේ අපේ සැලැස්ම ගැන. මේ සැලැස්මේ බලන්න ඔයගොල්ලන්ට දැන් පේනවා මේ ශාලයේ කොටස. මේ ශාලයේ කොටසට ගොඩක් වෙලාවට කාමර දොරවල් ඕපන් වෙලා නැහැ. මේ හැම දොරක්ම තියෙන්නේ මේ අපි ඩයිනින් එකේට ඕපන් වෙන විදිහට තමයි මේ දොරවල් නිර්මාණය කරලා තියෙන්නේ. මොකද අපි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ නිවස තුළ ජීවත් වෙන පුද්ගලයන්ගේ පෞද්ගලික ආර්ථය ගොඩක් ආරක්ෂා වෙන විදිහට මේ නිවස නිර්මාණය කරගන්න එක තමයි අපි ඒකේ බලාපොරොත්තුව. හරි. දැන් අපි කතා කරමු මේ නිවසේ තියෙන වැදගත්ම දේ ගැන. ඒක තමයි මේ නිවසේ තියෙන පෙනුම, එලිවේෂන්ස්. අපි කියනවා එලිවේෂන් කියලා. මේ නිවසේ තියෙන එලිවේෂන් දිහා ඔයගොල්ලන්ට බලනකොට පේනවා හරිම ගැඹීර හොඳ පෙනුමක් තියෙනවා. ලස්සන වහලවල් වලින් වහලවල් කොටස් වලින් සමන්විත නිවසක් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. මොකද ඒක මගේ සේවාදායකයාගේ විශේෂ ඉල්ලීමක් වුණා. මම කලින් කිව්වා ඔයගොල්ලන්ට දැන් මේ නිවසේ ෆ්‍රන්ට් එක තමයි ඔය පේන්නේ. ඒ ෆ්‍රන්ට් එකේ පේනවා ඉස්සරහා තියෙන ලොකු මේ උස ඩබල් හයිට් එකෙන් තියෙන ජනේල. ඒ අපේ සේවාදායකයාගේ විශේෂ ඉල්ලීමක්. සේවාදායකයා ගොඩක් වෙලාවට කැමති වුණා එහෙම ජනේලයක් තියෙන නිවසකට. ඒක ඔහුගේ ඉල්ලීමක් වුණා. එතකොට අනිත් දේවල් තමයි ඔහු කිව්ව ලස්සන වහලක් උට අවශ්‍යයි කියලා. ඒකින්ද අපි මේකේ වහල එක එක කොටස් වලට තමයි යොදාගෙන තියෙන්නේ. දැන් අපි බලමු මේකේ වහල කොහොමද අපි යොදාගෙන තියෙන්නේ කියලා. මේකේ වහල ගැන කතා කරනකොට මේකේ වහල විවිධ කොටස් වලට තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ. මම මේ දේත් ඔයගොල්ලන්ට අපේ ෆ්ලෝ ප්ලෑන් එකත් එක්කම කියන්නම්. මොකද එතකොට ඔයගොල්ලන්ට මේ දේවල් අඳුර ගන්න ලේසි. මම දැන් උගන්වන ෆ්ලෝ ප්ලෑන් එකත් මේ තිරේ පෙන්නනවා. මේකේ තියෙනවා වෙරන්ඩ එකට අපි ඒක වහල කොටසක් යොදාගෙන තියෙනවා. මුලක් පදාලයක් තියෙන දෙපැත්තකට L එකක් විදිහට කියන්නේ දෙපැත්තට බෙදලා තියෙන වහලක් තමයි ඒක ඇල්ල නිර්මාණය කරලා තියෙන්නේ.
ඊට පස්සේ තව වහල කොටසක් යොදාගෙන තියෙනවා ඔෆිස් රූම් එක තියෙන කොටසට. එතකොට මුලින්ම තියෙනවා මම අපි වහල ගැන කතා කරනකොට වහල ගැන කතා කරන්නේ පල්ලෙහා ඉඳන්. කියන්නේ පල්ලෙහා මට්ටමේ තියෙන වහල ඉඳන් උඩට තියෙන වහලවල් තමයි ගැන කතා කරන්නේ. මොකද එක වහලකට එක වහලක් වෙහෙන්න ඕනේ හින්දා. එතකොට පල්ලෙහාම තියෙනවා වැරන්ඩ එකේ වහල. ඊට පස්සේ තියෙනවා ඔෆිස් රූම් එකේ වහල. ඊට පස්සේ මුළු ගේම වෙහෙන්න තනි වහලක් තමයි පාවිච්චි කරලා තින්නේ. ඒ වහලේ ඉදිරිපස එක කොටසක් ඇදිලා තියෙනවා. ඊට පස්සේ වම් පසත් තියෙන බෙඩ්රූම් එකට තව වහල කොටසක් කඩලා තියෙනවා. ඔක තමයි මේ වහලේ තියෙන විශේෂත්වය. උඩ වහල තමයි දෙපැත්තකින් කොටස් දෙකකට කඩලා. ඒ කියන්නේ දෙපළ වහලම දෙපළ වහලෙන් කොටසක් ඉස්සරහට අරගෙන ආයිත් ඒක අනිත් පැත්තට දාගෙන මේ වගේ වහලක් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ත්‍රිමාන සජීවීකරණ රූප අපි ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඔයගොල්ලන්ට මම කියන්නේ මොකද්ද කියන එක ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් හින්දා. ඊට පස්සේ පිටිපස්සේ තියෙන බාත්රූම් එක තියෙන කොටස අපි ස්ලැප් කරලා ඒකේ වතුර ටැංකිය තියන්න ඒ අවශ්‍යතාවයන් වලට යොදාගෙන තියෙනවා. අපි ගොඩ වෙලාවට වතුර ටැංකියක් තියන්නත් ඒ වගේ දේවල් වලට තැනක් නිවසක නිර්මාණය කරගන්න ඕනි. ඒක ගොඩක් වටින දෙයක්. මොකද වතුර ටැංකියක් තියන්න තැනක් නිර්මාණය කරගත්තේ නැත්නම් ඕගොල්ලන්ට සිද්ධ වෙනවා වෙනම වතුර ටැංකියක් මේ තියන්න වෙනම තැනක් හදාගන්න. ඒක අපි හිතනවා වියදම් අධික වැඩක්. ඒ වගේම තමයි නිවසකට කුඩා ඉඩමක නිර්මාණය කරන නිවසකට ගැලපෙන්නේ නැහැ. මොකද අපි කැමති නැහැ නිවසත් එක්ක අපේ එලිවේෂන් වලට අපේ ඉදිරියෙන් බලන පෙනුමට පැති පෙනුමට කොහේ හරි පැත්තකින් තියෙන ලොකු කුළුණක තියෙන ටැංකියක් වෙන්න තියෙනවා. ඒක හින්දා තමයි අපේ නිවස තුළටම නිවසේ එක කොටසක් වෙන් කරලා වතුර ටැංකියක් තියන්න යොදාගන්නේ. අපි ගොඩ වෙලාවට උත්සාහ කරන්න ඕනේ මෙහෙම වතුර ටැංකියක් තියෙන තැනක් යොදාගන්නේ ටිකක් උස තැනක. අපි මේ තැනට පහසුවෙන් නගින්න මේන්ටෙනන්ස් වලට යන්න පුළුවන් වෙන විදිහට නගින්න පුළුවන් වෙන තැනක් තියාගන්න ඕනේ. ඒ වගේම තමයි මේ වතුර ටැංකිය තියෙන ඒරියාකට ලයිට් එකක් දාගන්න ඕනේ දවල්කට යන්න. මොකක් හරි හදිසි වෙලාවකට යන්න. ඒ වගේම තමයි අනිත් වැදගත් දේ ප්ලග් පොයින්ට් එකකුත් දාලා තියාගන්න එක ගොඩක් වටිනවා. මොකද ප්‍රෙෂර් පම්පයක් වගේ පාවිච්චි කරනවා නම් පහු කාලයකට නැත්තම් වෙන මොකක් හරි අලුත් ඇඩියා කටයුතු වලදී ඒ දේවල් තියෙන එක ගොඩක් වටිනවා. ඒ දේවල් ගැනත් ඔයගොල්ලෝ නිවාස නිර්මාණය කරනකොට සැලකිලිමත් වෙන්න. මේ අපේ වීඩියෝ බලන ඔයගොල්ලෝ මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. අනිත් වැදගත් කාරණේ තමයි නිවසක් ගොඩක් ලස්සන වෙන්න ගොඩක්ම බලපාන දේ තමයි ඒ නිවසේ දොරවල් සහ ජනෙල්. දොරවල් වල ජනෙල් වල ඩිසයින් එක. අපි බලන්න ඕනේ ගොඩ වෙලාවට ගොඩක් ලස්සන දොර ජනෙල් ඩිසයින් එකක් අරගෙන එනවා වගේම ඒ දොර ඩිසයින් එක ඒ නිවසට ඒ පැත්තට ගැලපෙනවද කියන එක ගැන. ඒ තියෙන ප්‍රදේශයට ගැලපෙනවද කියන එක ගැන. අපි හිතමු උදාහරණයක් විදිහට මම ඔයගොල්ලන්ට කියන්නම්. ලොකු ලුව ජනෙල පාවිච්චි කරනවා නම් ඔයගොල්ලෝ දන්නවා ලුව ජනෙල වලින් වෙන්නේ වාතාශ්‍රය ඇතුළට එන ඒ වගේ දේවල් තියෙනවා. අපි හිතමු ටිකක් කැලෑවක් ළඟ එහෙම නැත්නම් ගස්කොළන් තියෙන පරිසරයක වගේ ජීවත් වෙන කෙනෙක් නම් නැත්නම් පොඩි අලපාලක් දොරපාලක් ළඟ තියෙන කෙනෙක් නම් ඉන්න කෙනෙක් නම් ලුව මං ගොඩ වෙලාවට අපි හිතනවා ලුව සහිත ජනෙල පාවිච්චි කරන එක ඇත්තට සාර්ථක නැහැ කියලා. මොකද ඒකෙන් පොඩි කුණි සත්තුන්ගේ ඇතුළට එන ප්‍රශ්න ඒ වගේ දේවල් ඔයගොල්ලන්ට විඳින්න සිද්ධ වෙනවා. අපි ලස්සනයි කියලා අපි හිතනවා පහසුයි කියලා ඒ වගේ තැන් වලට ඒ වගේ ජනෙල් යොදා ගන්නවා. එහෙම යොදාගත්තාම ඒවෙන් අපිට වෙන්නේ අපිට කල්දරයක් වෙන්නේ. ඒකින්ද ඒ වගේ අපි ජීවත් වෙන පරිසරය ගැන හිතලා ඒ වගේ දේවල් ගැන කල්පනා කරලා තමයි අපි දොර ජනෙල් පාවිච්චි කරන්න ඕනේ. දොර ජනෙල් වලදී පාවිච්චි කරන්න පුළුවන් විකල්ප ඔයගොල්ලන්ට ගොඩක් තියෙනවා. අපි ඒව ගැන කතා කරමු. ඉදිරියේදී හොඳ වීඩියෝ එකකින් මම දැනට නිකන් ඔයගොල්ලන්ට කියන්නම්. දොර ජනෙල් දැන්ට ප්‍රධානම විදිහ තමයි ලී වලින් හදන එක. ලී සම්පූර්ණ ලී වලින් හදනවා. ලී වලට තවත් මැටීරියල් පාවිච්චි කරලා ඒ කියන්නේ ලී වලට තව එකතු කරනවා වීදුරු වගේ දේවල් එකතු කරලා හදනවා. ඊට පස්සේ ඇලුමිනියම් ජනෙල් ඔයගොල්ලන්ට තියෙනවා ලංකාව තුල. ඒ වගේම තමයි දැන් තියෙනවා PVC ජනෙල්. PVC මැටීරියල් වලින් හදපු දොර ජනෙල් ඔළුව හොව දෙකම තියෙනවා දැන්. ඔය જાති තුන තමයි ලංකාව තුල ගොඩක්ම ප්‍රචලිත වෙලා තියෙන දොර ජනෙල් මේ જાතියින් වෙන්නේ. ඔය જાති වලින් එක එක ගුණ දොස් තියෙනවා අඩුපාඩුකම් තියෙනවා. අපි ඒවා ගැන පස්සේ කතා කරමු.
ওই જાති වලින් ඔයගොල්ලෝ කැමති විදිහට ලස්සනට තෝරලා ඔයගොල්ලන්ගේ නිවසට පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ නිවසට අපි දැන් ඔයගොල්ලන්ට පෙන්නන නිවසට පාවිච්චි කරලා තියෙන ලී දොවල් channel. මොකද ඔහුගේ ප්‍රදේශයේ ඔහුට ලී දඩු ඒවා හොයාගන්න පහසුකම් තියෙනවා. ඔහුට තියෙනවා ඒවා ගන්න විදි. ඒක හින්දා අපිට ඔහුට පාසෙන්ද අපි පාවිච්චි කරලා තියෙන ලී channel එකයි තමයි ගොඩක් වෙලාවට. යට සම්පූර්ණ ලොකු පනේලයක් තියෙනවා. උඩ සම්පූර්ණ ග්ලාස් එක තියෙන විදිහේ channel තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ අවසාන වශයෙන් මම ඔයගොල්ලන්ට කියන්නම් මේ නිවසේ අපි පාවිච්චි කරලා තියෙන ගාඩන් එක කොහොමද කරලා තියෙන්නේ කියලා. ගාඩන් එකට අපි ලොකු දේවල් එකතු කරලා නැහැ. අපි ගොඩක් වෙලාවට අපි නිර්මාණය කරන මම නිර්මාණය කරන නිවාස සැලසුම් වල ගාඩන් එක විදිහට ලොකු ඉඩක් නැත්නම් පුංචි ඉඩක් නම් පුංචි ස්පේස් එකක් නම් තියෙන්නේ. අපි ගොඩක් වෙලාවට උත්සාහ කරනවා මේ ස්පේස් එක ෆ්‍රී නිදහස් ස්පේස් එකක් විදිහට තියන්න. ලොකු ගස් එක එක ස්ටැචුස් වගේ දේවල් ගොඩක් අඩුවෙන් පාවිච්චි කරලා ඒ දේවල් පුළුවන් තරම් පැත්තකට වෙන්න පාවිච්චි කරලා ගාඩන් එකක් නිර්මාණය කරන්න. ඒ වගේම ඔහුගේ ඩ්‍රයිවේ එක ඔහුගේ වාහනයක් ඔහු ගන්න ඒරියා එක පේවිල් පාවිච්චි කරලා තියෙනවා. ඔක තමයි මේ නිවස ගැන අපිට කතා කරන්න තියෙන්නේ. අපි ආයිත් ලස්සන වීඩියෝ එකකින් ලස්සන නිවසකින් ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න. ඔයගොල්ලන්ට පුළුවන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිට මේ සහයෝගය දෙන්න. අපිත් ඒක අදහස් ප්‍රකාශ කරන්න. ඔයගොල්ලෝ කැමති විදිහේ නිවාස ගැන යටින් කමෙන්ට් කරන්න. එතකොට අපි ඉස්සරහට ඒ වගේ නිවාස ඔයගොල්ලන්ට අරගෙන එන්න.